Hi guys! ළඟදී අපේ කැම්පස් එකෙන් පොඩි ෆීල්ඩ් විසිට් එකක් ගියා. මේ තියෙන්නේ ඒකෙදි මම කරපු පොඩි vlog එකක්. අපි උදේ 6 විතර තමයි කැම්පස් එකෙන් පිටත් වුණේ. අපි මේ යන්නේ හම්බන්තොටට. මේ ෆීල්ඩ් විසිට් එක අපි වරන් ගියේ කොළඹ සයන්ස් ෆැකල්ටි එකේ ප්ලාන් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකේ. හම්බන්තොට යන අතරමඟදීම අපිට බ්‍රෙක්ෆාස්ට් එක හම්බුණා. අපේ ප්ලාන් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන් ඕගනයිස් කරන ෆීල්ඩ් විසිට් වල දෙන කෑමයි ස්නැක්ස් උයි නම් පර්ෆෙක්ට්. It was perfect. ඊට පස්සේ අපි ගියේ රැකවලගූන් එකට. ඇත්තට මාරම ලස්සනයි. එතනදී අපිට සාගර විශ්වවිද්‍යාලයේ සර් කෙනෙක් කඩොලාන ගැන දේශනයක් දුන්නා. ඉතින් අපි මේ ෆීල්ඩ් විසිට් එක ආවේ අපේ කැම්පස් එකේ plant responses for environmental changes කියන කෝස් එකේ කොම්පොනන්ට් එකක් විදිහට. ඊට පස්සේ අපි ගියා කලමැටි කියන පැත්තේ තියෙන මාර්ෂ්ලෑන්ඩ් එකක් එක්සැමින් කරන්න. ඒ හරිය මුළු ලෑන්ඩ් එකම වගේ කව වෙලා තිබ්බේ සුවේදා කියලා හෙලෝ ෆයිල් එකකින්. ඒ පැත්තේ කට්ටිය සලඩ් එහෙම හදන්න ඒ ප්ලාන්ට් එක ගන්නවලු. අව අපිට එතන තිබ්බ පතොක් වල ගෙඩි ගන්න හම්බුණා. ඒව නම් ඩ්‍රැගන් ෆෘට් වගේමයි. ඊට පස්සේ අපි ඔක්කොම ගියා උස්සංගර නැෂනල් පාර්ක් එකට. ජීවිත කාලෙට දැක්ක ලස්සනම පාර්ක් එකක්. එතන ලස්සන ග්‍රාස්ලන්ඩ් එකකුයි මාර ලස්සනට පෙන වීවේකුයි තිබ්බා මුහුදත් එක්කම. Run. සන්දුඩ කඳු මුදුනට සිසිලගෙන එන සන්ධ්‍යාවේ ඊට පස්සේ අපි ගියා මිරිජවෙල ඩ්‍රයි zone botanical garden එකට. එතනදී අපි ගොඩාක් cactus species එහෙම observe කරා. ඊන චමෝදයයි මායි අපි දෙන්නගේ high difference එකක් ගන්න. දැන් තමයි field visit එකේ හොඳම part එක. අපේ කට්ටිය හැමදාම field visit එකක් ගිහලා ඇද්දී කකුල් රිදෙනකන් dance කරනවා. අපේ bio MB batch එකේ අපි ඔක්කොම එකට ඉන්න අන්තිම මාස 4 තමයි මේක. third year මුල ඉඳන් අපි ඔක්කොම specials වලට කැඩෙනවා. අදට මම මේ vlog එක මෙතනින් නවත්තනවා. මම හිතනවා අපේ batch එකේ කට්ටියටත් මේක ලොකු memory එකක් වෙයි කියලා. ඉතින් මේක තමයි කොළඹ science faculty එකේ අපේ කතාව. ඉතින් අපි ආයෙත් ඉක්මනින් තවත් vlog එකකින් හම්බෙමු. Until then, a very goodbye.